අද වීඩියෝ එකෙන් කතා කරන්නේ HTML වල තියෙන iframes ගැන. iframes එහෙම නැත්නම් inline frames කියන්නේ මොනවද? HTML වලදී අපිට වෙබ් පේජ් එකක් ඇතුලේ තවත් වෙබ් පේජ් එකක් දාගන්න ඕන නම් අපිට මේ iframes use කරන්න පුළුවන්. iframes එහෙම නැත්නම් inline frames කියලා කියනවා. මම දැන් මේක explain කරන්න මෙතන code එකට ගිහින් පෙන්නන්න. iframe එකක් දා HTML normal HTML page එකක් ඇතුලේ iframes දෙකක් දාගෙන තියෙනවා. එකක මම Wikipedia page එක මේ load කරගෙන තියෙනවා. අනිත් එකේ මම YouTube video එකක් embed කරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි YouTube videos අපේ sites වල දාගන්න ඕන නම් මේ iframes ඇතුලේ තමයි අපි දාගන්නේ. හරි දැන් අපි ගිහින් බලමු front end එකට මොන වගේද මේක load වෙන්නේ කියලා. අපිට දන්නා මේ iframes අපිට ඕන තරම් දාගන්න පුළුවන් මේ main page එක ඇතුලේ. අපි දැන් මෙතන ගිහින් බලුවා මේ Wikipedia site එක මෙතන load වෙලා තියෙනවා මේ iframe එක ඇතුලේ. ඊළඟට YouTube video එකත් load වෙලා තියෙනවා ඊළඟ iframe එක ඇතුලේ. හරි දැන් මේ HTML main page එක ඔයගොල්ලන්ට මෙතන පේනවා ඒක තියෙනවා. ඒක ඇතුලේ body එක ඇතුලේ iframe කියලා තව blocks දෙකක් තියෙනවා iframes දෙකට. ඒකට ඒ iframe එකක් expand කරලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා මේ iframe එකක් ඇතුලේ ආයෙත් අර වගේ ගිහිල්ලා තව document එකක්. HTML තව page එකක් අර වගේම head එක body එක ඒවා ඔක්කොමත් එක්ක වෙනම තවත් page එකක් හැදිලා තියෙනවා. මේක තමයි iframe එකක් ඇතුලේ වෙන දේ. ඒතර iframe එකට අපිට basically pass කරන්න පුළුවන් මේ attributes කිහිපයක් තියෙනවා. source එක ඒ කියන්නේ අපි ගන්න HTML අනිත් iframe එක ඇතුලේ එන page එකේ source එක කොහෙන්ද එන්නේ. ඒ වගේම title එක. ඊට පස්සේ width එක, ඒ block එකේ height එක width එක, ඊට පස්සේ lazy loading අපිට use කරන්න පුළුවන්. ඒ වගේම sandbox එක තව allow full screen allow කරනවද, ඊට පස්සේ allow කරන්නේ මොනවද වගේ දේවල් ටිකක් අපිට මෙතන attributes විදිහට pass කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි iframe එක document එකේ load වෙන්නේ. එතකොට මේ iframe එකක් ඇතුලේ load වෙන page එකට අපිට කරන්න පුළුවන් බලපෑම තීරණය වෙන්නේ මේකේ domain එක මත. ඒතකොට මේ iframe එක දැන් අපේ domain එක ඇතුලේ තියෙන main HTML page එකේ මේවා load වුණාට දැන් මේ Wikipedia example එකක් විදිහට ගත්තොත් ඒකේ source එකනේ Wikipedia එක. එතකොට මේ domain එක අපිට අදාළ නැහැ. ඒතකොට මේක ඇතුළට අපිට JavaScript වලින් හෝ වෙන කිසිම ආකාරයකින් මේක ඇතුලේ තියෙන content එකට අපිට බලපෑමක් කරන්න බෑ. මොකද මේක same origin නෙවෙයි. එතකොට දැන් අපි YouTube video එකක් ගත්තත් එහෙමයි. ඒක ඇතුලේ තියෙන content එකට අපිට scripts වලින් බලපෑමක් කරන්න බෑ. access කරන්න බෑ. same origin නම් මංගාව තියෙන origin එකේම නැත්නම් domain එකේම නම් අපේම එකක් නම් මේක ඇතුලේ load කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේක access කරන්න පුළුවන් scripts වලින්. ඒකට අපිට scripts වලින් access කරන්න පුළුවන්. ඊළඟට අපි CSS part එක බලුවොත් අපිට අපේම කියන්නේ මේක දැන් HTML page එක ඇතුලේ තියෙන වෙනම HTML page එකක් හින්දා අපි ලියන main HTML එකේ CSS මේ iframe එක ඇතුලේ තියෙන HTML එකට අදාළ වෙන්නේ නැහැ. මොකද මේක යන්නේ වෙනම page එකක් විදියට. එතකොට අපිට මේ CSS වලින් අර HTML iframe එක ඇතුලේ තියෙන HTML elements වෙනස් කරන්න බෑ. අපිට same origin උනත් different origin උනත් ඒක අපේ main HTML page එකේ ලියන CSS iframe එක ඇතුලේ ඒවට බලපාන්නේ නැහැ. අපේ same origin නම් අපිට මොකක් හරි workaround එකක් විදිහට use කරන්න පුළුවන්. අපිට CSS JavaScript විදිහට JavaScript වලින් load කරලා connect කරගන්න පුළුවන්. නමුත් අර main page එකේ ලියන CSS iframe එක ඇතුලේ ඒවට බලපාන්නේ නැහැ. ඉතින් ඒකත් මතක තියාගන්න ඕන. ඊළඟ දේ තමයි iframes දැන් අපි Wikipedia එකනේ මෙතන load කරලා තියෙන්නේ. එතකොට ඒ Wikipedia එක පැත්තෙන් අපි හිතලා බැලුවොත් ඒ website එකට පුළුවන් ඕනනම් මේක iframe එකක් ඇතුලේ load වෙන එක block කරන්න. එතකොට xframe options කියලා option එකක් තියෙනවා. ඒක ඒ develop කරන site එකට අදාළව අපි xframe options deny කරොත් එතකොට ඒ site එක මේ වගේ iframe එකකට load කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ security mechanisms කිහිපයකුත් මෙතන තියෙනවා. අපිට iframe එකක් ඇතුලේ අපේ site එකක් වෙන කවුරු හරි use කරන එක block කරගන්න ඕන නම් අපිට අර xframe options block කරලා deny කරලා ඒක කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි මේ iframe එක තියෙන්නේ. mainly අපි දැනගන්න ඕනේ මේ iframe එකක් HTML
වල ඇතුළත මොන වගේ දේවල් වලට යූස් කරන්නේ සහ මේ පාස් කරන මේන් ඇට්‍රිබියුට්ස් මොනවද අපිට iframe එකක් ඇතුලේ කරන්න පුළුවන් දේවල් මොනවද මෙන්න මේ වගේ දේවල් ටික අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්නවා. හරි. මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.